ටිකක්. ඒ හන්දියෙන් වමට දැම්මා. කෙලින්ම ගියා. ඊට පස්සේ ලොකු හන්දියක් සෙට් වෙනවා. සාමාන්‍ය හන්දියක්. කෙලින් පාර කාපට් එක උඩට මෙහෙම වමට හන්දියක් සෙට් වෙනවා. ඒ හන්දිය කන්ද කඩේ හන්දිය. එතනින් කන්ද කඩේ හන්දිය. ඒ හන්දියට දැම්මට පස්සේ මේ පාර සෙට් වෙනවා. කෙලින්ම ගම්පොල්ට. ගම්පොල්ට. ඔව් වරදින්න යන්න. වරදින්න නෑ නෑ. එහෙම හරි එහෙනම්. වමට කොන්නේ නෑ. ඕන මං කොහමද ගන්න? නෑ තල්ලුවක් දාන්න ඔයාට. අපේ මේ දෙක් කරා යන්න. ඒක තමයි හරි. මේ යන්න විදියක් නෑ. ඇත්තටම අපි මේ පාරේ හිර වෙලා පේනවනේ ප්‍රධාන පාර තියෙන්නේ. පාස් කණ්ඩියක් කඩා වැටිලා තියෙන්නේ සම්පූර්ණ පාර ආවේර වෙලා. එතකොට ට්‍රීවිල් එකකටවත් අඩු ගන්න යන්න අමාරු තත්ත්වයක් තියෙන අපේ කොල්ලෝ දෙන්නෙක් මේ තල්ලු කරන මේ අවස්ථාවේ මේ පේනවනේ අරෙන් තියෙන ඇලේ සද්දේ සෑහෙන්න ට්‍රීවිල් එක ගන්න අමාරුයි අපේ ඉතුරුලා ගන්න බෑ අරේ යන්න වෙනවා. ට්‍රීවිල් එකවත් ගන්න බෑ අපේ වාහනේ කොහොමද ගන්න අපේ අනුසක්කා ඉන්නවා ඉස්සරහා මේ අපේ වාහනේ ඇත්තටම සෑහෙන වර්ෂාවක් මේ අවස්ථාවේ පේනවා ඇති උඹලට ඒ ට්‍රීවිල් එකවත් ගන්න අමාරුයි පේනවනේ පස් කණ්ඩිය කඩාගෙන ඇවිල්ලා තියෙන ආකාරය ඒක තමයි ට්‍රීවිල් එක ගන්න අමාරුයි අපේ අනුසක්කත් මේ ඉදිරියපත් වෙන වාහනේට බලමු අපි මේ වාහනේවත් ගන්න අවස්ථාවක් නැහැ. ට්‍රීවිල් එක නම් කොහොම අපේ කොල්ලෝ ටික සහභාගී වෙලා කොහොම හරි ගත්තා මේ අවස්ථාවේ. මේ වරෙන් අර පස් වෙනවා මේ. පස් වෙනවා මේ වරේ. පස් වෙනවා වරේ. ඉතුරු වරෙන් මේ. අපි ආපසු ආපු වාරේම යාමට තමයි තීරණය කරේ අපි ආපසු යනවා පේනවනේ මේ ඇලේ තියෙන ජල ගඳ සද්දේ කොහොමද කියලා ඇත්තටම අපි මේ සෑහෙන අසුවිතාවයකට පත් වෙලා තියෙනවා මේ අවස්ථාවේ ඒ හින්දා අපිට ආපසු යන්න සිදු වෙනවා යන්න බෑ බා ආපහු යන්න ඉන්න බෑ අර